අර ඊයේ බස් ස්ටෑන්ඩ් එක විවෘත කරානේ කොළඹ බස් ස්ටෑන්ඩ් එක. ඉතින් ඒ බස් ස්ටෑන්ඩ් එක විවෘත කරපු එකේ දැන් ඔන්න අද වෙද්දී නිවුස් එකේ තියෙනවා කඩලා කියලා. ඉතින් ඕක තමයි කියන්නේ ලංකාවේ මිනිස්සුන්ට දෙයක් දුන්නට පස්සේ ඒ දේ පාවිච්චි කරන්න තේරෙන්නේ නැහැ. ඒ සාක්ෂරතාවේ නැහැ. ඒ නිසා රට මෙහෙම තියෙන්නේත් ඒ නිසා තමයි. ඒ කියන්නේ අපි දැන් රට ලංකාව වගේ රටක ආසියාවේ හොඳ රටක්. දැන් ওই බංග්ලාදේශ එතකොට ඉන්දියාව වගේ රටවල් වල ගත්තාම ඊට වඩා ඉතාම හොඳයි ලංකාව. ඉතින් නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපිට එතනින් එහාට එතනින් අර යුරෝපේ වගේ ඒ වගේ යන්න හරි අමාරුයි. ඉතින් දැන් ඔය කොළඹ ගත්තාම කුණු බැහැර කරන්න ගත්තාම මිනිස්සු හිතෙන තැන්වල කුණු දානවා. සමහරු 100 ගාණක් ඒ කියන්නේ මේ හැමෝම නෙමෙයි. ඉතින් නමුත් ඒ ප්‍රමාණය ඇති ඒ පොදු පහසුකම් විනාශ වෙන්න. මේක පාසලෙන්ම අපි කියලා දෙන්න ඕනේ. දැන් පාසලේ ගත්තට පස්සේ টয়ලට් වලට ගල් කැට දාන්නේ. ගල් කැට දානවා, කෝටුව බොනවා. ඉතින් ඊටාම පහත් විදිහට තමයි තත්ත්වය තියෙන්නේ. ඉතින් ඒක ඊටාම පහත් තත්ත්වයක්. ඉතින් ඒක නැති වෙන්න ඕන. ඉතින් ඒක නැති කරගන්න අපි මොනවද කරන්නේ? නීති එක්කෝ දැඩි නීති. එහෙම නැත්නම් මිනිස්සුන්ට මේක දැනුවත් කරන්න ඕන. සමහර මිනිස්සු මේ ගැන දන්නේ නැහැ. එතකොට මේකට කොච්චර වටිනවද කියන එක මේ වැඩපිළිවෙල වටිනවද කියන එක දන්නේ නැහැ. ඒ නිසා මිනිස්සුන්ට දැනුවත් කිරීම වැඩසටහන් කරන්න. ඉතින් ඒ වගේ දේවල් මේක ආකල්ප කරන්න ඕනේ. මේ සංවර්ධනය කරන්න ඕන. හැබැයි සංවර්ධනය සඳහා sannivedanaya භාවිතා කරන්න ඕන. sannivedanaya ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම දැක්කා මේ ළඟදී අර කැකිරාව බස් ස්ටෑන්ඩ් එකේ හැම තැනම කෙල ගහලා අපි දකින්න අපි යන ටවුන් එක ඒ කියන්නේ අතරින් යනවා ඔය ගමේ යද්දි අනුරාධපුරයට යද්දි. ඉතින් ඒ ටවුන් එක ඉතාම ජරා ජීර්ණයි මේ බුලත් කෙලවලින්. එතකොට එහෙම එක අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකෙත් එහෙම තමයි හැමතැනම හුණු ගානවා බුලත් කෙල ගහනවා. ඉතින් මේ වගේ දේවල් තියෙනවා. එතකොට ඊළඟ කාරණය තමයි මීට අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා 2017 අවුරුදු 9කට වගේ පෙර වවුනියා බස් ස්ටෑන්ඩ් එක විවෘත කරා ඒ වගේ කාලෙක. එතකොට ඔය දැන් ඒ වකට තිබිච්ච යහපාලන ශ්‍රී ලංකා යහපාලන ආණ්ඩුව දෙකටනේ එකතු වෙලානේ කරේ ශ්‍රී ලංකා එකයි UMP එකයි. ඉතින් ඒ කාලේ ඒ ආණ්ඩුව ජනතා විද්‍යාවරුණත් ඒකට මුක්කුව ගහගෙන හිටියා. ඒතර ඒ ආණ්ඩුව කාලේ මේ වවුනියා බස් ස්ටෑන්ඩ් එක විවෘත කළා. ඉතින් ඒ විවෘත කරලත් අපි ගියා එකට යද්දී ඒකේ වැසිකිලි වල තිබිච්ච තත්ත්වෙත් ඊටාම සෝචනීය මාසයක් විතර යද්දී විනාශ වෙලා තිබ්බේ. එතකොට ඔන්න ඕක තමයි මේ ලංකාවේ මිනිස්සුන්ගේ ඇටිටියුඩ් ආකල්ප වෙනස් කරගන්න ඕන. එතකොට තමයි මේ බහණ්ඩ පරිහරණය කියන එක අනිවාර්යයෙන්ම යහපත් විදිහට කරගෙන ඉතරහට රටක් විදිහට අපිට යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපිට කොච්චර පහසුකම් දුන්නත් දැන් ඔය කියනවා කොමඩ් හයි කරන්න ඕන වැසිකිලි වල ඒ ප්‍රශ්න වගේ හොඳ බස් දාන්න ඕන කියලා. බස් තාම අපිට දාන්න බෑ හොඳ බස්. මොකද ලංකාවේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ පොදු ප්‍රවාහනය කියන එක. දැන් ඉස්සර නම් තිබ්බා අපේ පොදු ප්‍රවාහනය ගත්තට පස්සේ ඒකේ මේ පොදු ප්‍රවාහනේ සමහර ඒවලේ මිනිස්සු කැපුවා පිටිපස්සේ කෑලි කපාගෙන ආවා. බස් එකේ පිටිපස්සේ කෑලි කැපුවා. එතකොට අපේ මිනිස්සු ඒ පොඩි ළමයි පවා බ්ලේඩ් එකෙන් අර බස් එකේ පිටිපස්සේ ඔය සීට් එක පිටිපස්සේ තියෙන කෑලි කපනවා. ඊට පස්සේ ගමට බස් එකක් ආවොත් ඒ බස් එකේ වාහනේ ලොරි එක වෙන්න පුළුවන්, කාර් එක වෙන්න පුළුවන්, වෑන් එක ඒ දවස්වල තිබ්බ වෑන් පරණ වෑන්. ඉතින් ඒ වලේ ලියනවා නම් දැන් මේක අද නෑනේ. අද එහෙම ළමෙක් එහෙම නම ලියන ගියා නිකන් කක්ක ළමෙක් එහෙම නෙවෙන්නේ. ඉතින් ඒ තත්ත්වයට අද වැටිලා. ඉතින් ඒ තත්ත්වෙට මිනිස්සු එහෙම ඒ තත්ත්වෙට හිතනවා. ඉතින් ඒ නිසා ඒක හොඳයි. හොඳ ප්‍රවණතාවයක් තියෙනවා. දැන් මිනිස්සු ඉස්සර වගේ නෙවෙයි ටිකක් ඩීසන් නේද? හැමෝම සපත්තු දානවා. එතකොට සෙරෙප්පු දානවා නෙමෙයි. ඉතින් හැමෝම දැන් ඉස්සර මිනිස්සු සෙරෙප්පු ගොඩාක් දැම්මේ නැහැ. දැන් සෙරෙප්පු හැමෝම දානවා. සෙරෙප්පු දාන්න නැති මිනිස්සු කලාතුරකින් එක්කෙනෙක් අපි දකින්නේ. එහෙම නැති තරම්. ඉතින් ඒ වගේ අපි හොඳ පැත්ත ගැන කතා කරොත් හොඳ පැත්ත ගොඩක් තියෙනවා. ඉතින් අර නරක පැත්ත තමයි තියෙන්නේ වැසිකිලි පාවිච්චි කරන්න තාම මිනිසුන්ට තේරෙන්නේ නැහැ. සමහර සමාජයකට හැමෝටම නෙවෙයි සමහර සමාජයකට තේරෙන්නේ නැහැ මෙන්න මේක අපි හදාගත යුතුමයි. ඉතින් නැත්තම් අපි තාම අපේ රට අර ලෝකේ හොඳයි කියන මට්ටමට තියුණාට එතනින් උඩ මට්ටමකට අපිට යා ගන්න බැරි වෙනවා.